හරිම ෂෝක් ඈ. හරිම ෂෝක්. ඔෆිස් එකට ඇහෙනවා කෑ ගහilla. මේක ඉස්කෝලයක් ඈ. කෝලා මඩුවක් නෙමෙයි. කොහෙද තමුසලා යන්නේ? කොහෙද යන්නේ? මොකද්ද පන්තිය? යනවා ඔෆිස් එකට. යනවා ඔෆිස් එකට. යනවා දැන් මම යනවා ඔෆිස් එකට. ගුරුවරයා පන්තිය නැති වෙන්න බෑනේ මෙතන. මොකද දෙන්නෙක් ඉඳගෙන ඉන්න එක පුටුවක. ඈ? දැන් මං එනකොට දුව ගන්න බැරි වුණා නේ. ඔයා මේ පන්තියේ නෙමෙයිනේ. මට මතකයි එහා පන්තියේ නේද? යනවා පන්තියට. ගුරුවරයෙක් පන්තිය නැති වෙන්න බෑ. එහෙට මාරු වෙනවා මෙහෙට මාරු වෙනවා වෙරිහන් දෙන්න. අන්තිමයි ඈ. අන්තිමයි. ඈ? කරුණා කරලා නැගිටින්න කුණු හරප ලීවෙක් කෙනා. කවුද බෝඩ් එකේ කුණු හරප ලීවේ? නැගිටිනවා පිරිමිලා වැටි ඔක්කොම. නැගිටිනවා. කවුද කාංචනා මේවා ලිව්වේ? කියනවා. ඈ මිහිරි. කවුද මේවා ලිව්වේ? දැක්කේ නැති වෙන්නේ කොහොමද පන්තියේ නේද හිටියේ? පැතුම් කවුද ලිව්වේ? කුණු හරප. හැබැයි මම මේක ගැන හොයනවා ඈ. බලනවා ලියලා තමුසලාට මානසික ලෙඩක්ද? ඈ? මේවා ලියලාද තමුසලා විනෝද වෙන්නේ? කුණු හරප ලියලා කුණු හරප කොහේ හරි බිත්තියක හරි බෝඩ් එකක හරි ලිව්වහම තමුසලාට නිකන් සතුටක් වගේ එකක් දැනෙනවද? පුදුම විනෝදයක් නේක. ඈ? පිරිමි ළමයි ටික ඔහොම පොලිමක් හදලා යන ඔෆිස් එකට. මම මේක ගැන කියනවා ප්‍රින්සිපල් සර්ට කියනවා මම මේක ගැන. බලනවා තමුසලාට හරියයිද කියලා මේ උගන්වන බෝඩ් එකේ නේද මේ කුණු හරප ලියලා තියෙන්නේ. ඈ? ගෞරවයක් නැද්ද කිසිම? පන්ති කාමරයට ගෞරව කරනවා ඉස්සෙල්ලාම. ඔහොම පොලිමක් හදලා යනවා ඔෆිස් එකට. ගෑන ළමයින්ගේ කටවලුත් ඇහුණා. පොතක් බලා ගන්නවා. වරුවට කාලේ කකා ඉන්නවා මෙතන. මොනවද තියෙන්නේ? දමයන්ති මැඩම් දැන් එයි. මැඩම් මීටින් එක හිටියේ.